මල්ලි පොඩේන. ඔව් සර්. මේ වොෂ්රූම් එක කොහෙද මල්ලි තියෙන්නේ? සර් වොෂ්රූම් එකේ තියෙන්නේ සර් ලොබි එකේ. හැබැයි සර් මේ ලොබි එකට ගිහිල්ලා ලොබි එකේ ඉන්නු තව තට්ටු දෙකක් පල්ලෙහාට යන්න ඕනේ සර්. හරි ලොබි එක කොහෙද තියෙන්නේ? සර් ආවේ තට්ටු 7ක් පල්ලෙහා. එතන තමයි සර් ලොබි එක තියෙන්නේ. Oh shit. හරිද සර්? උගු තවුලද සර්? නෑ. සර් කොහෙද යන්නේ? මේ මම මේ පොඩ්ඩක් වොෂ්රූම් එකට යන්න වෙලී. සර් මේ මොන වොෂ්රූම් එකටද යන්නේ? අර දින් අරකට. සර් ඒ වොෂ්රූම් එකට නම් සර්ට යන්න බෑ. ඇයි? සර්ට අර ගහලා තියෙන වචනේ පේනව නේද? staff only. අන්න හරි. ඒ කියන්නේ staff එකේ අය විතරයි. අන්න හරි. සර් හරියටම තේරුම් ගත්තා. හරි දැන් ඔකට මං ගියා කියලා ප්‍රශ්නයක් එන්නේ නෑනේ. ඔයාට ඒකට යන්න බෑ සර්. ඇයිද මොකද්ද ප්‍රශ්නේ? සර් ඒකේ පැහැදිලිවම ගහලා තියෙනවනේ staff only කියලා. හරි මට මේක කියන්නකෝ. ඔයාලගේ ස්ටාෆ් එකේ අය වොෂ්රූම් එකට ගිහලා කරන්නේ වෙන මොන හරිද? එහෙම නෑ සර්. සර් කරන දේම තමයි. එහෙනම් ඇයි මට යන්න බැරි? මොකද ඒක staff only. සර් staff එකේ කෙනෙක් නෙමෙයිනේ සර්. ඉතින් දෙයියනේ ස්ටාෆ් එකේ උන් ගියත් මම ගියත් කරන්නේ එකම දේනේ. sorry sir ඒක staff only. හරි එහෙම නීතියක් නෑනේ staff only කියලා. sir මට sir කියන දේ තේරෙනවා. ඒ වුණාට customers ලගේ washroom එකේ තියෙන පල්ලෙහා lobby එකේ. please ඒකට යන්න. නංගි මං කියන එක අහන්නකෝ. මේ තියෙන තත්ත්වෙ උඩ මම හිතන්නේ නෑ මට පඩිපෙල් ටික වැහගෙන පල්ලෙහාට යන්න පුළුවන් වෙයි කියලා. ඈ පොඩකින් ඔයාලගේ ලිෆ්ට් එකක් තියෙනවනේ. ලිෆ්ට් එකේ පොඩි රිපෙයාර් එකක් නිසා මේන්ටේන්ස් වලට දාලා තියෙන්නේ. සර්ට පඩිපෙළ බහගෙන තමයි යන්න වෙන්නේ. හරි නංගි මං කියන එක අහන්නකෝ. මං උදේට කාලා නෙමෙයි ආවේ. මගේ බඩේ ගෑස්. දැන් මං කෑවට පස්සේ ඒ ගෑසුයි කෑමයි එකතු වෙලා දැන් මට කර කියා ගන්න නැතු ඉන්නේ. ඒකින්ද මං අදට විතරක් අර වොෂ්රූම් එකට යනවා. සර් sorry sir මට නම් මේ වෙලාවේ කරන්න කිසිම දෙයක් නැහැ. ඒක staff only. හරි මට මේක කියන්නකෝ. ඔයාලගේ ස්ටාෆ් එකේ මිනිස්සුන්ට තියෙන වෙනම අවයවද? නෑ සර් සර්ට තියෙන ඒවාම තමයි. එහෙනම් මොන මගුලක්ද මේ කියන්නේ? සර්ට මේකට කොහොමත් යන්න හම්බ වෙන්නේ නැහැ. යන්න දෙන්නත් බෑ සර්. මොකක්ද නංගි ඔයගේ නම? චතු. හරි චතු. මම මේ කියන එක හොඳට අහගන්න. මම දැන් ඔයාලගේ අර මහ ලොකු ස්ටාෆ් only වොෂ්රූම් එකට යනවා. ගිහිල්ලා දෙකම දාලා තමයි එන්නේ. මොකද ස්ටාෆ් එකේ වොෂ්රූම් එකට කස්ටමර්ස්ලට යන්න බෑ කියලා කිසිම නීතියක් නැහැ. තේරුණාද? මුන් හිතාගෙන ඉන්න පියාව කියලා දන්නේ අම්මා බඩ මේ මොකක්ද මේ? කොමට් පියන විවෘත කිරීමට ස්ටාෆ් කී කාඩ් එක භාවිතා කරන්න? විඩෙච්චව එක භාවිතා කරන්න ස්ටාෆ් කී කාඩ් එක අවශ්‍ය වේ? මොකක්ද කොමේ? මල්ලි දැන් අපි ක්ලෝස් කරන ටයිම් එකත් ඇවිල්ලා තියෙන්නේ. ඔක්කොම ඕකේද? ක්ලියර් කරානේ ඔක්කොම කිචන් මිස් කිචන් එක ඔක්කොම හරි ලයිට් ඔෆ් කරා. මිස් ස්ටාෆ් වොෂ්රූම් එක විතරක් ලයිට් එක ඔෆ් කරේ නෑ. මම ඒක බලලා යන්නම් එහෙම. නෑ. ඒක මම බලලා තියෙන්නේ. ඒක ඔක්කොම හරි. එන ඔහෙට වැඩනේ? ඔව් මිස්. එන මං ගිහින් එන්නම්. පරිස්සමෙන් යන්න. Okay, thank you.